අද අපි කතා කරන්න යන්නේ ලෝකයේම අවධානය දිනාගත්තා ඒ වගේම ටිකක් විවාදාත්මක කතාවක් තියෙන ඩුබයි යල පිහිටි හරිම විශේෂ හෝටලයක් ගැන. මෙන්න මේක තමයි හැම දෙයකම මුල. ලෝකේ පළවෙනි සහ එකම තරු හතේ හෝටලය. මේ සුවිශේෂී ගොඩනැගිල්ල වටා ගෙතුණු සම්පූර්ණ කතාවම පටන් ගන්නෙ මෙන්න මේ ආందోලනාත්මක ප්‍රකාශයෙන්. හරි. එහෙනම් අපි යමු පළවෙනි කොටසට. මේ තරු හතේ කතාව මොකක්ද? ඇත්තටම හෝටල් වලට තියෙන්නේ තරු 5 දක්වා නිල ශ්‍රේණිගත කිරීමක් විතරයි නේද? ඉතින් එතකොට කොහොමද මේ තරු 7 කියන කතාව බිහි වුනේ? මූලාශ්‍රවල මේක ද බී කියලා කෙටියෙන් කිව්වට අපි කවුරුත් දන්න නම තමයි බර්ජ් අල් අරබ්. ඔව් මේ තමයි ඒ පුරාවෘත්තය. අපි බලමු මේකේ ආරම්භය කොහොමද? මේ පිටිපස්සේ තිබුණු දැක්ම මොකක්ද කියලා. හොඳයි. දැන් අපි යමු දෙවෙනි කොටසට. මේක නිකන් ගොඩනැගිල්ලක් නෙවෙයි. මේකේ නිර්මාණය, ඒ සැලසුම පිටුපස තියෙන කතාව, ඇත්තටම මේක ඩුබයි නගරේ අභිලාෂය ලෝකෙටම පෙන්නපු සංකේතයක්. මේ දැවැන්ත නිර්මාණය පිටිපස්සේ ඉන්නේ එංගලන්තයේ දක්ෂ වාස්තු විද්‍යාඥයෙක් ටොම් රයිට්. ඔහුගේ හීනය වුණේ ඩුබයි වලටත් පැරිසියට අයිෆල් කුළුණ වගේ, සිඩ්නියට ඔපෙරා හවුස් එක වගේ කවුරු දැක්කත් අඳුරගන්න පුළුවන් සදාකාලික සංකේතයක් හදන එක. ඉතින් මේ හීනය ඇත්තක් කරමින් තමයි 1999 නොවැම්බර් මාසයේදී මේ හෝටලේ දොරවල් විවෘත වෙන්නේ. හරි. දැන් තමයි අපි කතාවේ ගොඩක් දෙනෙක් කුතුහලයෙන් බලන් ඉන්න කොටසට එන්නේ. ඒ තමයි මේකෙන් නවතින්න යන වියදම. ඇතරම අදහගන්න බැරි ගණන්. මේ ගණන් ගැන කියන්න කලින් එක දෙයක් මතක තියාගන්න. මේ කියන්නේ එකම එක රැයක් ගත කරන්න යන ගානේ. හරි. එහෙනම් අඩුම කාමරයක මිල ඇමරිකානු ඩොලර් 1600ක්. ඔව්. මේ සුඛෝපභෝගී ලෝකෙට ඇතුල් වෙන්න තියෙන ආරම්භක මිල තමයි ඒ. දැන් අපි බලමු අනික් පැත්ත. මිල අධිකම කාමරය ඩොලර් 24000ක්. ඇත්තටම මේක ගොඩක් දෙනෙක්ට හිතාගන්නවත් බැරි ගාණක්. මේ ප්‍රස්තාරයේ බැලුවම හුඬටම පේනව නේද මේ මිල ගණන් දෙක අතර තියෙන අහසට පොළොව වගේ වෙනස? ආරම්භක මිලයි ඉහළම මිලයි අතර තියෙන පරතරය කොච්චරද කියලා හිතාගන්න පුළුවන්. ඉතින් අපි මේ ගණන් දෙක කෙලින්ම සංසන්දනය කරලා බැලුවොත් එක පැත්තකින් එක රැයකට ඩොලර් 1600යි අනිත් පැත්තෙන් ඩොලර් 24000යි. මේ අත්දැකීම ලබා ගන්න කොයිතරම් විශාල මූල්‍යමය කැපකිරීමක් ඕනේද කියන එක මේකෙන් පැහැදිලි වෙනවා. හරි. දැන් මේ මිල ගණන් ඇහුවම හිතෙන්න පුළුවන් මේක ඇතුළට යන්නම බැරි තනක් කියලා. හැබැයි අපි බලමු මේ බාධකයේ මගහැරලා කුතුහලයෙන් ඉන්න කෙනෙක්ට ඇතුළට යන්න ක්‍රමයක් තියෙනවාද කියලා. එතකොට ප්‍රශ්නේ තමයි මේ කාමරයක් වෙන් කරගන්න සල්ලි නැත්තම් මේ අත්දැකීම විඳ ගන්න වෙන ක්‍රමයක් නැද්ද? ඇත්තටම ක්‍රම කිහිපයක් තියෙනවා. කාමරයක් වෙන් නොකරාම හෝටලේ සුවිශේෂී අත්දැකීමක් ලබන්න. එකක් තමයි දින අවසර පත්‍රයක්. ඒ කියන්නේ ඩේ පාස් එකක් අරගෙන පිහිනුම් ටටාකේ වගේ පහසුකම් පාවිච්චි කරන එක. එහෙමත් නැත්නම් ඒකේ තියෙන ලෝක ප්‍රකට ආපන ශාලාවකට ගිහින් කෑම වේලක් රස විඳින එකත් හොඳ විකල්පයක්. හොඳයි. එහෙනම් අපි මේ කතා කරපු දේවල් වල ප්‍රධාන කරුණු ටිකක් මතක් කරගමු. අර ආందోලනාත්මක තරු හතේ කතාව නිර්මාණකරු ටොම් රයිට් සහ 1999 දී විවෘත කිරීම ඊට පස්සේ ඩොලර් 1600 ඉඳන් 24000 දක්වා යන අතිවිශාල මිල පරාසය ඒ වගේම කාමරයක් නොගෙනත් ඇතුළට යන්න තියෙන ක්‍රම මේවා තමයි වැදගත්ම කරුණු. අවසාන වශයෙන් අපි මේ ප්‍රශ්නය ගැන ටිකක් හිතමු. ඇත්තටම තරු හතේ අත්දැකීමක් කියන්නේ මොකක්ද? ඒක නිකන් සල්ලි වලින් මනින දෙයක්ද? එහෙම නැත්නම් ඒ සල්ලි වලටත් එහා ගිය සුවිශේෂී සේවාවක් අමතක නොවන මතකයක් වගේ දෙයක්ද? මේ සුකෝපමෝගීත්වය කියන වචනේ ඇත්තම අර්ථය ගැන හිතන්න මේක හොඳ අවස්ථාවක්.